හෙලෝ ගයිස් ඉතින් ඔන්න අද සුබ දවසක් කියලා පිළිගන්නවා යසට එක්ක ඉතින් එන තවත් අලුත්ම වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මෙන්න මේ මෙටාලා විසින් රිලීස් කරන්න තියෙන WhatsApp එකට අලුතින් වෙන WhatsApp usernames කියන මෙන්න මේ ෆීචර් එක ගැන. ඉතින් මොකද්ද WhatsApp usernames කියන්නේ? මොකද්ද මේකේ තියෙන ෆීචර්ස්? ඒ වගේම මේකේ තියෙන හොඳ නරක මොනවද කියලා අද වීඩියෝෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝට යන කලින් මතක් කරන්න ඕනේ ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අද නම් අපේ වීඩියෝ එක ඉස්සරහම බලන්නේ පහළ තියෙන subscribe button එක click කරලා දැන්ම අපේ subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට යන්න කලින් like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් තවත් වැඩි කතාවක් නැතුව ඉක්මනටම අපි යමු වීඩියෝ එකට. ඉතින් ඉස්සර මම බලමු මේ WhatsApp username කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඔයාලා දන්නවා Telegram වල මේ feature එක කලින් ඉඳන්ම තිබ්බා. ඉතින් මේකෙන් වෙන්නේ ඔයාලගේ number එක hide වෙලා username එකෙන් තමයි ඔයාව කෙනෙක් අඳුරගන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් Facebook එකේ ඔයා phone number එක නෙමෙයි type කරන්නේ. ඔයා type කරන්නේ ඔයාගේ name එක. අන්න ඒ වගේ තමයි username එක කියන්නේ ඔයාගේ name එක වගේම තමයි. ඉතින් එතකොට WhatsApp එකෙන් කවුරු හොයාගන්න ඕන නම් ඔයාට ආයේ ෆෝන් නම්බර එක ඕන වෙන්නේ නැහැ. ඔයාලට යූසර්නේම් එක සර්ච් කරලා ඒ කෙනාව ඉක්මනින්ම හොයාගන්න පුළුවන්. ඉතින් මේක මේ මෙටා සමාගම විසින් රිලීස් කරන්න තීරණය කරලා තියෙන්නේ ගොඩක් ඉන්දියාවේ කාන්තාවන්ට ගොඩක් මේ WhatsApp සමාජ මාධ්‍ය හරහා කරදර වෙනවා කියලා එයාලා හඳුනාගෙන තියෙනවා. ඉතින් ඒකට පිළියමක් විදිහට තමයි මෙයාලා මේ ෆීචර් එක රිලීස් කරන්න හිතලා තියෙන්නේ. ඉතින් මේ ෆීචර් එක තාම රිලීස් කරනවා කියලා මෙයාලා ඇනවුස් කරලා තිබ්බට හරියටම රිලීස් ඩේට් එකක් නම් තාම මෙයාලා කියලා නැහැ. ඉතින් කොහොමවත් තාම මාසයක් දෙකක් යනකොට මේ ෆීචර් එක එළියට එයි කියලා අපි හිතනවා. ඉතින් මේ ගොඩක් හොඳ ෆීචර් එකක් වෙයි කියලා අපි හිතනවා. මොකද කලින් නම් කවුරු හරි අපි අලුතෙන් ඇඩ් කරගත්ත එයාගේ ෆෝන් නම්බර එක ඉල්ලගෙන ඒක සේව් කරගෙන ගොඩක් වැඩ කරන්න තිබ්බා. ඉතින් දැන් ඕන වෙන්නේ එයාගේ යූසර් නේම් එක විතරයි. ඉතින් ඔයාලට මැසේජ් එකක් දාන්න ඕන කෙනාගේ යූසර් නේම් එක සර්ච් කරපුවම එයාගේ account එක ඔයාලට ලේසියෙන්ම හොයාගෙන එයාට මැසේජ් එකක් දාන්න පුළුවන්. ඉතින් WhatsApp යූසර් නේම්ස් කියන්නේ ඔන්න ඔය වගේ ෆීචර් එකක්. ඉතින් ගොඩක් මෙයාලා මේක ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ කට්ටියගේ ප්‍රයිවසි එක වැඩි කරන්න. එතකොට ෆෝන් නම්බර එක ආදරව ෂෙයා වෙන්නේ නැහැ. ඔයාගේ යූසර් නේම් එකෙන් තමයි කට්ටියව හඳුනගන්නේ. ඉතින් අවසාන වශයෙන් මේකේ පොඩි අවුලකට ගත්තොත් තියෙන්නේ යූසර් නේම් එක එක්කෙනෙක්ට එක යූසර් නේම් එකක් විතරයි පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා දන්නවා දැන් YouTube එකේ FB එකේ ගත්තත් ගොඩක්ම YouTube එකේ Instagram එකේ වගේ තමයි ඔයාලගේ යූසර් නේම් එක ටයිප් කරපුවාම already taken කියලා කියන ඒ කියන්නේ වෙන එක්කෙනෙක් ඔයාගේ යූසර් නේම් එක ඒ වෙද්දිත් පාවිච්චි කරනවා කියලා තමයි කියන්නේ. ඉතින් WhatsApp එකෙන් මෙන්න මේ වැඩේ වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. මොකද දැන් අනිත් සමාජ මාධ්‍ය වලට වඩා WhatsApp පාවිච්චි කරන පිරිස ගොඩක් වැඩි. ඔක්කොම ගාවගේ WhatsApp account එකක් තියෙනවා. ඉතින් ඔයාගේ යූසර් නේම් එකත් ඒ හින්දා වෙන කෙනෙක්ට යන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මගේ නම යසිදු ලක්ෂිත කියලා ගත්තොත් ඉතින් මගේ යසිදු ලක්ෂිත කියලා normal type කරලා යූසර් නේම් එකක් දා ගන්න පුළුවන්. ඔයා දන්නවා මොකුත් characters නැතුව ඉලක්කම් දාන්න නැතුව යූසර් නේම් එකක් දා ගන්න පුළුවන්. කවුරුත් ඊට කලින් ඒක අරගෙන නැත්තම් බැරි වෙලාවත් හිතන්න ඔයා WhatsApp එකට යූසර් නේම් එක ඇඩ් කරන්න යද්දි වෙන කවුරු හරි ඔයාගේ යූසර් නේම් එක අරගෙන තිබ්බොත් ඔයාට ඊට පස්සේ ඒකට ඉලක්කම් වගේ දේවල් දාලා යූසර් නේම් එක පොඩ්ඩක් එහා මෙහා කරලා ගන්න වෙනවා. එතකොට පොඩි කරදර ගතියක් තියෙනවා. ඒතකොට අර ඔයාට ඕන යූසර් නේම් එක ගන්න බැරි වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. මේක පොඩි අවුලකට තියෙන ඔන්න ඕක තමයි. ඉතින් ඒ හින්දා මේ ෆීචර් එක රිලීස් කරපුවම ලොකු ට්‍රැෆික් එකක් මේකට තියෙයි කියලා අපි හිතනවා. මොකද තමන්ගේ යූසර් නේම් එක වෙන් කරගන්න ගොඩක් ඉක්මනින් කට්ටිය මේකට පෙළවෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා කියන්න ඕනේ මේ ෆීචර් එක රිලීස් කරපුවම ඉක්මනින්ම ගිහලා ඔයාගේ යූසර් නේම් එකත් වෙන් කරගන්න. නැත්නම් ඔයාගේ යූසර් නේම් එක අහිමි වීමේ හැකියාවකුත් මේ තුල තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අද මේ වීඩියෝෙන් මම කතා කරේ WhatsApp username feature එක ගැන. ඉතින් මේ ගොඩක් ඉක්මනින්ම රිලීස් වෙයි කියලා අපි හිතනවා. ගොඩ දෙනෙක් මේ දවස්වල මේ feature එක ගැන කතා වෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් යාළුවන්ට share කරන්න, like කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එකේ අන්තිමේට ඔයාලට මතක් කරන්න පොඩි දෙයක් තියෙනවා. ඉතින් ඔයා අපේ WhatsApp channel එකට තාමත් add වෙලා නැත්නම් පහළ description එකේ තියෙන link එකෙන් WhatsApp channel එකටත් add වෙන්න. ඒ වගේම තමයි ඔයාලට ගොඩක් අඩුවට මොබයිල් ඇක්සසරීස් මොබයිල් ෆෝන්ස් වගේ දේවල් මිලදී ගන්න ඕන නම් අපේ Y mobile WhatsApp group එකට join වෙන්න ඉතින් ඒක link එක මම description එකේ දාලා තියන්නම්. එහෙනම් ඉතින් අදට මේ වීඩියෝ මම ගිහිල්ලා එන්න ආයෙත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්.